And you don't have to set the bottom end down either. No. And you don't have to set the bottom end down either. No. Oops, sorry. එතන තමයි මේ දරුවා හම්බෙලා තියෙන තැන රූම් එක. මේ ඉන්න දරුපසීතියට සූදානම්ව ඩෙලිවරි එක වෙනවා කොහොමදත් තව නොබ වෙලාවකින් වරෙන් වර තමයි යාට මේ අමාරු වෙන්නේ. දැන් මේ අපි කාමර මේ තුන්වෙනි කාමරේ ඉන්නේ. අපි කාමර දෙකකට මාරු වෙලා ඒවයි එක එක පරීක්ෂණ වලට යමු වෙලා මේ අවසන් එක. ඉතින් ආලුනේ අද මම මේ vlog එකෙන් අරගෙන එන්නේ අපේ ජීවිතයේ විශේෂම දෙයක්. අපේ පුංචි පවුල, අපේ තුන්දෙනාගේ පවුල 4 දෙනෙක් වෙන්න යන්නේ. සුවිශේෂීම අවස්ථාවක් සහ මම ගොඩාක් එක්සයිට්ලා හිටපු අවස්ථාවක්. ඉතින් අපි මේකත් එක්ක නැදී සිටින්න අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් අද මේ අගෝස්තු 4 වෙනිදා තමයි මම හොස්පිටල් ඇඩ්මිට් වුණේ. ඊළඟටම අපි සූදානම් වෙලා ඉන්නේ. එයා සූදානමින් ඔක්කොම සූදානම් ડોක්ටර්ස්ලා සූදානම් මිඩ්වයිෆ් නෝන්ලා තමයි මේ ඩෙලිවරි එකේ ඉන්නේ. වැඩිපුරම සපෝට් කරන්න. මෙයාගේ ප්ලේස් එක මේ මුක මුලින්ම කියන්න ඕන මේ ආණ්ඩුවේ ස්පිරිතාලයක් මේක. මේ ආණ්ඩුවේ වෝඩ් එකක් මේ රූම් එක අපේ රටින් කිව්වොත් මහමෝදර කරාපිටිය ඒ වගේ මේ ස්ථානයක්. කොහොමද තැන තාත්තටත් ඉන්න පුළුවන් අම්මටත් ඉන්න පුළුවන් හැමෝටම ඉන්න පුළුවන්. ඔන්න විස්තරේ වෙනස වටහා ගන්න. තව නොබ වෙලාවකින් අපේ සුදු මාත්‍යා එළියට එනවා. සුදු මාත්‍යාගේ ප්ලේස් එක සූදානම් කරලා තියෙන්නේ මෙයාලා. මේ හෙඩ්බිට් බේබි කියලා වැටෙනවා ඒකේ. එයාගේ ප්ලේස් එක මේ රූම් එක අපේ. සියල්ලම හොඳින් සිද්ධ වෙනවා. ඇත්තරම ඒ දරුවත් වාසනාවන් මේ වගේ රටක ඉඳගෙන මේ වගේ පහසුකම් මැද්ද මේ ඩෙලිවරි එකට මේ මුහුණ දෙනකොට ඇත්තටම මේක නම් මාරම අත්දැකීමක්. ඒ වෙනස අපිට තේරෙනවා ලංකාවේ මහමෝදරදී අපි ලොකු දුව හම්බ වුණ එකයි මේකයි අතර වෙනස. ඒක අපි ඇත්තටම කිව්වොත් ඉන්නේ කොවිඩ් කාලේ අපි මේ අමානව තහඩු වලින් ගහපු කුඩාරමකට වගේ එකක තමයි ටකරම් මඩුවක වගේ එකක තමයි එයාව හම්බුනේ. එයාව ඇඩ්මිට් කරගත්තෙත් ඒකට ඔන්න ලැබුණු තැන ඒ කොරෝනා කාලේ කොරෝනා හැදුණු මාවක් වෙනුවෙන් ඒකයි මේකයි බලනකොට රෙස්පෙක්ට් කියලා වැඩක් නෑ. ඒක නම් මාර ලක්කයක්. ස්තුතියි මේ මිනිස්සුන්ටත් ස්තුතියි ඔක්කොටම ස්තුතියි. මේ ගමන ආපු එක ගැන දැනන් සෑහෙන්න ගොඩාක්ම සතුටුයි. Hi. Coming soon, baby. On the way. Delivery was success.
Yeah. Okay, let's go. You can sit down. Is your baby boy? Would you like to hold? Yeah. Well then, let's wait. It's obviously been facing that way, hasn't it? And we've Oh, thank you. This is sweet. So, do you want to take a photo? Yeah. So 2665 grams, and we will convert it into pounds and ounces for you, okay? Exactly £5 14 ounces. Did you? Oh, perfect. He's beautiful. $37. Perfect. Beautiful. Perfect. Is that all there? Yeah. Yeah, this does. Perfect. Well done. උම්මකක්ද උම්මකක්ද පළවෙනි ඇඳමට උම්මකක්ද අපි සාමාන්‍ය විදිහට නෝමල් ඩිලිවරි එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට හදිස්සියෙම අපිට බබාගේ සිටුේෂන් එකත් එක්කම C section වලට යන්න වුණා. අන්න බලන්න. මල්ලි බබා තියන රාටි. නස් Wow. Company. Very beautiful. උදි Very beautiful. උදි ගයානුයි කරේ එන්න වා ඉතින් ගන්න ඕනේ. සානු බන්දේ මෙන්න මල්ලි බබා ගෙදර ඇවිල්ලා රත්තරන් පුතා මල්ලි ගෙදර ඇවිල්ලා මෙන්න මල්ලි පැටිය ගෙදර ඇවිල්ලා මල්ලි පැටියෝ මල්ලි ගැටේ අර කේක්. දෙන්න බයිගන්න. මේ අnder පැත්තට ඈ මේ පැත්තට ගොඩිනේ ආයෙ පැත්ත අනේ අතරන් ඉන්න ඊට පස්සේ වාට ගන්න පුළුවන් මේ මල්ලි බබා ශ්‍රේද නිසා තාන්ති ගන්නෙත් නෑ මගේ පුතේ හොඳේ මගේ පුතාට ගන්න බෑනේ මැනිකේ අතරන් පුතේ කො සනුලි සූටි. පුතා ෂූටිනේ මගේ දෙයියෝ අතරන් පුතේ කොයි මෙන්න තාටූටි. ෂූටිනේ මගේ දෙයියෝ තාටූටි. පුතා ෂූටිනේ බුදු සරණයි දීපිට අතරන්